Hai lamai. Mං කුසියත් කරලා ඉවරයි. දැන් අද අමුතුවෙන් අස් කරන්න උනා. දැන් අද මට සීතලයි. දැන් මං ඉතලි වලට අලුත් නිසා සීතලයි මට ගොඩක්. ඉතින් සීතල කියලා බැලුවේ නෑ. අස් කරන්න පටන් ගත්ත හේතුව තමයි මේ ඉතාලි මීයා. හරිද? ඒ කියන්නේ මීයෙක් ඇවිල්ලා ඉඳලා මම කොහොම හරි කැම්ප් එකක ආයිදී මං දැක්කා. දැකලා ඉවරලා කොහොම හරි මීයත් මං දිහා බලන් ඉන්නවා මාත් මීයා දිහා බලන් ඉන්නවා. ලංකාවේ මීයෙක් වගේ නෙමෙයි එකක් මේ ලංකාවේ මීයෝ ටිකක් ඇට්ටරයිනේ මේක ඇට්ටර නෑ හරිද මං දිහා ගොඩාක් වෙලා බලන් හිටියොත් මං අයියේ කියලා කෑ ගහනකොට මං දිහා බලන් ඉඳලා වේගෙන් ගියා හරිද ලංකාවේ මීයෝ එහෙම නෑනේ අපි හිටියා වුණා නැත්නම් වේගෙන් දුවනවානේ කොහොම හරි වැඩේ කියන්නේ දැන් මීයා ඉන්න තැන දන්නේ නෑනේ කොහොමද දැන් ගුල හොයාගත්ත කෑම බීම එයා ගෙනිහිල්ලා ලෙලි අනම්මනම් දොඩන් ලෙලි අනම්මනම් තියනවා දැන් අපි ඩස්බින් එකත් ඇහුවා දැන් යාට කන්න දෙයක් නෑ ගෙදර කොහොම හරි ලෙලි අනම්මනම් ගිහිල්ලා දැන් එයාගේ ගුල ගාව දාලා දිනවා. ගුල කියන්නේ ගෑස් නලේ එන තැන තමයි දැන් මෙයා ඉන්නේ. හරිද? මෙතන කොහොම හරි මේ මෙතන යටින් වලට පැනෙයිද දන්නේ නැහැ. ඔහොම බැලුවම ඔය කහ පාටට තියෙන්නේ තියෙන්නේ ගෑස් මේ බටේ ඔය වටේට දාලා දින කව එකක්. හරිද? ඔන්න ඔය මුල්ලේ තමයි එයා ඉන්නේ. අර දැන්ටත් තියෙනවා රොඩු බොඩු අනම්මනම් ගෙනිහිල්ලා. දැන් අයියේ මායි ඒව එකපාරක් අස් කරා දැන් එයා ඉන්නවා තාම. ඒ කියන්නේ තාම ඉන්නවා. හරිද ළමයි? ඔන්න මෙතන තමයි දැන් ඉන්නේ. හරිද? දැන් මම මේ ඔක්කොම අස් කරලා තියෙන්නේ. හරිද? ඊට පස්සේ අයියයි මමයි, ඒ කියන්නේ අකිල අයියයි මමයි. ඒ කියන්නේ අයියා කියන්නේ හස්බන්ඩ්. හරිද? මෙයයි මමයි. දැන් මේක යට තමයි මේ තිබුණේ. හරිද? මේක යට අපේ කුස්සියේ උයන පිහන බඩු ඔක්කොම මේක යට තමයි දැන් දාලා තිබ්බේ. හරිද? අර තියෙන වතුර මේ තියෙන වතුර මීට එක මේක ඊට දැන් මෙතනින් මීයාට එන්න පුළුවන් මේක ඇතුළට. හරිද? ඊට පස්සේ කොහොමද දැන් ඔහොම එකක් අපි දන්නේ නැහනේ. මෙයා ඉන්නේ කොහෙද ගුල කොහෙද කියලා අපි දන්නේ නැහනේ. මම මෙයා දැන් මේක ඇතුළට ඇවිල්ලා මෙතන බෑග්ස් වගේ දාලා දැන් මම ඔක්කොම ක්ලීන් කරලා අයින් කරලා තියෙන්නේ. මේකේ බෑග්ස් වගේ තිබ්බා. ඒවා කාලා තිබ්බා යා. හරිද? කොහොම හරි ඒ කියන්නේ එයා තාම ඉන්නවා දැන් අස් කරාට පස්සේ කැම දිනවා කියන්නේ ඉතින් තාම ඉන්නවා කියන එකනේ ඉතින් දැන් අල්ල ගන්න ක්‍රමයක් කිව්වා මරන්න ක්‍රම තමයි තියෙන්නේ. හරිද? ඒ කියන්නේ මේ පණ පිටින් අල්ල ගන්න විදිහ නෑ අර ඇලෙන්න මොකද්ද ගම් එකක් තියනවලු එහෙම ඊට පස්සේ දැන් අයියා කිව්වා එහෙනම් ඒක ගෙනත් දාමු ඇලුනහම අපි ගලවලා හරි අයින් කරමු කියලා නෑ අනේ මම වීඩියෝස් වල බැලුවා මේ දැකලා තියෙනවා ඔයාලත් දන්නවා ඇති මේ ඇලුනහම ඉතින් අනේ ගලවන්න බෑද අල්ලන තැන ඇලෙනවා ඉතින් මට බයයි දැන් ඒකගේ ඇඟිලි අනම්මනම් මොන හරි කැඩුනොත් එහෙම ඊට පස්සේ කොහොම හරි කට්ටිය නම් කියනවා අනේ ඔය බොරු සත්ත්ව කරුණාව ඕක මේ ඔහොම නෙමෙයි ඕක වල්ලලා මරලා දාන්න එහෙම කියලා එහෙම කරන්න බෑ. ඉතින් හිතට එකකෝ දැන් මම ඌව දැක්කා නේනික. අනිත් එක මට හිතෙනවා දැන් මෙයාගේ ගුල ඇතුලේ පැටවු ඉන්න මැති මෙයා පැටවු දාන්න ඉන්නේ කෙද්ද දන්නේ නැහැ. ඔහොම එක දේවල් හිතනවා දැන් ගුල වහන්නත් පුළුවන්. එතකොට හිතනවා අනේ මූ ගුල ඇතුලේ ඉන්නවත් දන්නේ නැහැ එහෙම. ඉතින් කොහමද දැන් මේ කූඩයක් මෙහි මේ කූඩ ගන්න නෑ ඉතාලි වල. හරිද? තියෙනවා නම් අනේ කවුරු හරි මට දාන්න තියෙන තැනක් ගන්න පුළුවන් තැනක් මේ ඔන්ලයින් තමයි ගෙන්නන්න ඕනේ. එක්ක ලංකාවෙන් ගෙන්නන්න ඕනේ. එහෙම. ඉතින් අපි මේ කූඩයක් ගන්නකම් දැන් ටිකක් පරිස්සම් වෙනවා. කොහොමත් ගේ ඇතුළට යන්න බෑ. කුස්සිය අපි වහනවා. එළිය දොරවල් වහනවා. ඩස්බින් එකෙන් කුණු වදින්න බෑ. මුකුත් බෑ. එළියෙන් තමයි ගේන දෙයක් ගේන්න වෙන්නේ. එහෙම කරලා තියෙන හේතුව එයාව ගෙදරින් යවන්න ඕනේ හින්දා. දැන් අද මේ මීයයි මේ වතුර බිලේ තියෙන ප්‍රශ්නේ තමයි වතුර බිල බලන් දෙනවා. එතකොට දැන් එයා ওই කබඩ් එක කරලා ඔක ඇතුලෙන් තමයි වතුර මීටරේ තියෙන එයා බලන්නේ. හරිද? එතකොට මීයාගේ කෙල මොනවා හරි දෙයක් තිබුණොත් දැන් අපි නිතරම චෙක් කරනවා එහෙම මුකුත් නැහැ. ඒනකොට අපිට ඇහැට පේන්නේ නැහැ නේ විස බීජ. එතකොට ඔය ජල බීතිකාව තියෙන්න පුළුවන්. දැන් මෙහි මොන දේවල් තියෙනවද දන්නේ නැහැ. උණ තියෙන්න පුළුවන්. එතකොට මේ මනුස්සයා ඒක දන්නේ නැහැ. හරිද? එතකොට ඒ නිසා තමයි දැන් මම අද මොකවත් බලන්න නැතුව මේ පොරවන් නිදා ගන්නවත් නැතුව අස් කරා ඒක ඔක්කොම හොදලා ක්ලීන් කරලා යාට විස බීජනාශක ගහලා මම ඇල්කොහොල් ගැහුවා. දැන් මෙහි තියෙන ඇල්කොහොල් මම දන්නේ නැහැ මොනවද වෙන තියෙන කියලා. දැන් මට අයියා කියලා දුන්නා. මේක කියලා. ඔක්කොම ඉතාලි වලින් ඉන්නේ තියෙන්නේ. ඉතින් මට පුළුවන් විදිහට මම ක්ලීන් කරා. හරිද? කරා ඉතින් මොන වුණත් මිනිස්සෙක් නෙන්නේ. මං ඉතින් ඒ හින්දා එහෙම කරා. ඕක තමයි ඉතින් ඉතාලි මිනිහයි කතාව. හරිද? දැන් කුස්සිය නම් අස් කරලා ඉවර වෙලා දැන් කිමිකල්ස් අනම්ම නම් හැමතරම දාලා දිනවා. දැන් ඒ හින්දා පිස්සන් කොටු වෙලා දින්නේ. මිනිහාගේ වීඩියෝ එකකුත් දාන්නම්. එයාව අපිට අල්ලගන්න පුළුවන් වුණොත්. එයා ගියොත් නම් හොඳයි. යන්න කලින් අපිට මේ කූඩයක් තියලා අල්ලගන්න පුළුවන් වුණොත් මං එයාව දාන්නම්. මේ කූඩයක් ගන්න තියෙනවා නම් තැනක මට ඒකත් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. ඕක තමයි ඉතාලි මිනිහයි කතාව. එහෙනම් බයි. Ciao! Ok. Grazie. Grazie. Buona serata. Prego. Arrivederci.